කොහොමද? අද අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවස. මගේ කලින් ව්ලොග් එක බලපු අය දන්නවා අපි පළවෙනි දවසේ කොහෙද ගියේ කියලා. ඉතින් අපි අන්තිමට ආවනේ හොටෙල් එකට. ඊට පස්සේ මට හොටෙල් එකේ වැඩි වීඩියෝස් ගන්න උනේ නැහැ. ඊළඟ දවසේ නැගිටලා අපි උදේම බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන යන්න ලෑස්ති වුණා. අපි අද යන්නේ කමකුරාවලට. කමකුරාවල තියෙන ලස්සන විශේෂ තැනක් බලන්න. පියාවේ මෙන්න මේ පන්සලට ලස්සන බුදු පිළිමයක් බලන්න. ඒ වගේම ලංකාවේ අයට විශේෂ තැනකුත් මෙතන තියෙනවා. දැකපු තැන තමයි මම කිව්වේ ලංකාවේ අයට විශේෂ තැනක් තියෙනවා කියලා. එතන ලංකාවේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්මයා වෙනුවෙන් හදපු ස්මාරකය. ජපානයට දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ නිදහස ලැබෙන්න එතුමා කරපු ඒ කතාව අදටත් ඒ පන්සලේ ඒ විදියට සටහන් කරලා තියෙනවා. ඉතින් ඒකත් බලලා අපි ගියා අපේ සුපුරුදු වැඩේට. ට්‍රිප් එකක් ගාවොත් අපි කරන වැඩේ මොකක්ද කියලා දැන් දන්නවනේ. අද මම එච්චර වීඩියෝ ගත්තෙත් නැහැ. පොඩ්ඩක් ෆ්‍රී එකේ ඇවිද හිටියා මොනවද තියෙන්නේ කියලා බල. ඒ පන්සලෙන් එළියට ආපු ගමන්ම ලස්සන කඩපේලියක් තියෙනවා පාර දිගටම. මේ වගේ ගොඩක් කඩවල වල ජපාන් පරණ බඩු, එතකොට හෑන්ඩ්මේඩ් බඩු වගේ ගොඩක් දේවල් තිබුණා. අපි අපේ ට්‍රිප් එක ඉවර කරන්න හදන්නේ අද. අපි දවල්ට කාලා අපි එහෙම ගෙදර යන්න පිටත් වෙනවා. එහෙනම් තව වීඩියෝ එකෙන් හම්බෙනකම් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බයි බයි.